කැලෑ බදව පිහිටි දුප්පත් මිනිසුන් පිරි ගම්මානයක සුබෝධ නැමැති දරකපන්නෙකු ජීවත් විය. ඔහු ගමට මායිම් වූ ඝන වනාන්තරයේ දර කැපුවේය. සුරාජ් පොරව පැත්තකින් තියලා දැන් ගෙදර යමු. හොඳටම කළුවරු වේගෙන එනවා. පේන්නේ නැද්ද? ගස්වල හැවෙනලි දික් වෙලා අපේ දියාවට අත දික් කරන් වගේ ඉන්නවා. අනේ සුබෝධයේ තව එක දරමිටියක් විතරයි. මේ ටිකත් කපා ගත්තොත් හෙට පොලේදී හොඳ ගානකට විකුණන්න පුළුවන්. ඔයා නම් මාර බයගුල්ලෙක්නේ. අපි පොඩි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ මේ කැලේ. අපි පොඩි කාලේ කැලේයි අද කැලේ එක වගේ නැහැ. වැඩිහිටියෝ නිතරම කියන්නේ ඉර බැස්සට පස්සේ මේ කැලේ මිනිස්සු ඉන්න හොඳ නැහැ කියලා. හුලඟේ සද්දේ ඇහුණද? හරියට කවුරු හරි හුස්ම ගන්නවා වගේ. අනේ ඔක හුලඟේ සද්දේ අයියේ. ඔයා ඕනෑට වඩා හිතනවා. අහන්නකො මම අර පැත්තේ කපපු අන්තිම දරමිටිය අරන් එන්නම්. ඔයා ඉන්න මෙතනම. එපා සුරාජ්, ඒ පැත්තට යන්න එපා. එහි අරගොල්ලෝ ඉන්නවා. කවුද ඉන්නේ? ඔය මනක්කල්පිත නාග්‍ය ගැන කියන කතා ඔක්කොම බොරු. මම ගිහින් එන්නම්. ඔයා බලන් ඉන්නකෝ. සුරාජ්, ඔයා මෙච්චර ඉක්මනට ආවද? කවුද උතන ඉන්නේ? සුරාජ්, පිහිලු කරන්න එපා. මගේ ඇත්තේ මොහොත් කරෝ පරවක් තින්නේ. දෙයනේ, ඒ මොකක්ද? පොළොඩි මොකක්ද පාවලනවා වගේ. ඇඟ නායෙක් වගේ. හැබැයි හිස මෙච්චර උඩ තියන්නේ ඇයි? නැහැ මගේ ළඟට එන්න එපා. ඈතට යන්න. මම වාට අනතුරක් ගෝනවා. අනේ දෙයනේ, මම මොකද්ද මේ කළේ? ලේ මෙච්චර ලේයයි. සාමාන්‍යයෙකුට මෙච්චර ලේ තියෙන්න බැහැනේ. සුබෝධ අයියේ මොකද උනේ? ඇයි ඔයා කෑ ගැහුවේ? සුරාජ් දුවන්න, මේ දැන්ම දුවන්න. මම මොකෙක් හරි එකක මරලා දැම්මා. ඒ ණයෙක් නෙමෙයි, ඒ වෙන මොකෙක් හරි. මොනවා? යමු බලන්න. ඒ මොකෙක්ද කියලා. නැහැ, බලන්න වෙලාවක් නැහැ. උගේ සහකාරයා හරි රංචුවාරි ළඟම හිටියොත් උන්ට අපේ සුවඳ දැනේ. පොරව ඇතලා දුවන්න ඉක්මනින්. සුබෝධ, ඔයා ගෙට ඇවිත් දොර ජනේල ඔක්කොම වහගත්තේ ඇයි? අනික ඔයාගේ ඇඟ හරියට අයිස් වගේ සීතල වෙලා තියෙන්නේ ඇයි? සුරාජ් මල්ලි යන්න ගියා. එයාට වතුර වීදුරුවක්වත් දෙන්න උනේ නැහනේ. වතුර? මගේ උකුර හොඳටම වෙයිලා කටු ගහලා තියෙන්නේ කුසුමී. ඉස්සෙල්ලා මට වතුර දෙන්න. අනික හිමින් කතා කරන්න. බිත්ති වලටත් කන් තියෙනවා. ඔයා මාව බය කරනවා. කැලේදි මොකද උනේ? හොරු පැන්නද? නැත්තම් කොටියෙක්වත් ආවද? කොටියෙක් වලහෙක් වුණා නම් මම පොරවෙන් බලා ගන්නවා. හැබැයි කුසුමී, අද කලේ මම කවදාවත් සමාව දිය නොහැකි වරදක්. මට හිතෙන්නේ අපේ ඔළුව උඩ මාරයා කරකිනවා වගේ. දෙයනේ, කෙලින් කියන්න. ඔයා මොකන්ද කළේ කියලා? මම කරුවලේ බය වෙලා ලොකු ණයෙක්ව මරලා දැම්මා. හැබැයි කුසුමී, ඌ මරුණාට පස්සේ මම දැක්කා ඌට තිබුණේ මිනිස්සෙක් වගේ ලොකු ඇස්. ඌ මරන වෙලාවේ මගේ දිහා බැලුවේ හරියට මගේ නම හිතේ කොටා ගන්නවා වගේ. ඔයා නාගවංශයේ කාට හරිද ගැහුවේ සුබෝධ? ඔයා දන්නේ නැද්ද? උන් පලි නොගන අතාරින්නේ නැහැ කියලා. ගමේ ඉන්න වයසක සීයලා කියනවා ණයෙක් මැරුවොත් උගේ සහකාරයා මිනුල් මරුවව හොයාගෙන එනවලු. කට වහගන්න, හිමින් කියන්න, ළමයි ඇහැරෙයි. මම දැන් මොකද්ද කරන්නේ? මගේ අතේ තියෙන ලේ කෑල්ල මොනවා කරත් මැකෙන්නේ නැහනේ. දෙයියන්ගෙන් සමාව ඉල්ලන්න. හෙට උදෙන්ම හාමු මහත්තයා ළඟට යන්න. එයා ඥානවන්ත මිනිස්සෙක්. මොකක් හරි පාරක් පෙන්නාවි. හාමු මහත්තයා ඕක දැනගත්තොත් මාව ගමෙන් පන්නයි. කවුරුත් දැනගන්නේ නැහැ. අපි කට වහගෙන ඉමු. සුරාජ් මුකුත් දැක්කෙත් නැහැ. මිනිහ කැලේටම අයිති වෙලා යාවි. කවුරුත් දැනගන්න එකක් නැහැ එතකොට. පව් කවදාවත් හංගන්න බැහැ සුබෝධ. හුළඟටත් ඇස් තියෙනවා. මගේ පපුවත් ගැහෙනවා. මට හිතෙන්නේ අද රෑ හුඟක් අවුල් වෙයි කියලා. අක්කේ, දැක්කද ගමේ පාරේ අමුතු කෙල්ලෙක් උදේ ඉඳන් හිටගෙන ඉන්නවා. මොන කෙල්ලෙක්ද? අපේ ගමේ කෙනෙක්ද? නැත්තම් අල්ලපු ගමේ නෑදෑයෙක්ද? නැහැ අක්කේ. මගේ ජීවිතේට මම මෙච්චර ලස්සනක් දැකලා නැහැ. ඇඟේ පාට කිරි වගේ සුදුයි.
හැබැයි කොන්නේ කොච්චර කළුද දිගද කියනවා නම් හරියට අමාවක රෑ උදා වෙලා වගේ. අනික එයා ඇවිදින විදිහ හරියට නිකන් පා වෙලා යනවා වගේ. මාත් දැක්කා. ඒ කෙල්ලගේ ඇස් දෙක දැක්කද? ඒ කෙල්ලේ බලාගෙන ඉන්නවා. ඇස් පිය ගහන්නෙත් නෑ. මගේ පොඩි පුතා ඒ පැත්තෙන් යද්දි බය වෙලා ඇඬුවා. අඳුරන්නේ නැති කෙනෙක් අනික හැසිරීමත් අමුතුයි. ලක්ෂණ නම් හොඳ නැහැ වගේ. අපේ ගමට පිට මිනිස්සු එන්නේ හරීම අඩුවෙන්. යමු බලන්න ඒ කෙල්ලට මොකක්ද ඕනේ කියලා. දුවේ ඔයා කවුද? මේ තදව්වේ මෙතන හිටගෙන ඉන්නේ ඇයි? කාගේ ගෙදරද හොයන්නේ? මම කිසිම ගෙදරක් හොයන්නේ නැහැ. මං එක්කෙනෙක්ව හොයනවා. එයා මගේ හුඟක් ළඟම කෙනෙක්. කවුද ඒ? නම කියන්න. අපි ගමේ හැමෝම අඳුරනවා. එයාගේ නමින් ඔයාලා එයාව අඳුරන්නේ නැහැ. එයා මේ කැලෑවෙම දරුවෙක්. ඊයේ හවස එයා මේ කැලේ අයිනට ආවේ උණගේ පහස විඳින්න. හැබැයි එයා ආපහු ආවේ නැහැ. ඔයාලා මොකක් හරි ආරංචියක් දන්නවද? ඔයා යාගේ පිරිඳද? ඔයාගේ කටහඬ ගැහෙන්නේ ඇයි සහෝදරිය? ඔයා මොකක් හරි දන්නවද? ඔයාගේ ඇස් කියනවා ඔයා මොකක් හරි හංගනවා කියලා. නැහැ මම කොහොමද දන්නේ? මං නිකන් කිව්වේ කැලේ ගැඹුරේ දරුණු සත්තු ඉන්නවනේ. සමහර විට මොකක් හරි අනතුරක් වෙන්න ඇති. සතුන්ගෙන් වෙන අනතුරු වලට මම බය නැහැ. මගේ බය මිනිස්සුયો ගැන. මිනිස්සුන්ගේ පෙරේතකමයි බයයි කියන මේ දෙකම මගේ ළඟම කෙනාව මගෙන් උදුර ගන්න ඇති. ඔයා අපේ ගමට අලුත්නේ. මගේ ගෙට ඇවිත් වතුර ටිකක් බොන්න. අව්ව හරීම සැරයි. මගේ තිබහ වතුරෙන් නිවෙන්නේ නැහැ අම්මේ. මට එයාව හමු වෙනකම් මගේ හිතට සහනයක් නැහැ. මම කැලේ පැත්තට යනවා. මගේ සැකේ ඇත්තක් වෙලා. මිනිස්සෙක්ගේ අතින් එයාගේ පණ නැති වෙලා තිබුණොත් මම මේ ගමේ පොළවේ යටිකුරු කරනවා. අක්කේ ඇහුණද? එයාව කිව්ව අන්තිම කතාව. මගේ ඇඟ කිනි පොලා ගියා. නේ සුබෝද කිව්වා හරි. එයා ඇවිත්. එයා පරිකන්නයි ඇවිත් තියෙන්නේ. දැන් අපිට මොකද වෙන්නේ? මෙන්නේ සුවඳ. මගේ පණගේ සුවඳ. හැබැයි මෙච්චර ලේ සුවඳක් ඇයි? නැහැ මේ ඔයා වෙන්න බෑ. මෙහෙම වෙන්න බෑ. උන් ඔයාට මොකද්ද කළේ? උන් ඔයාට තිරිසනෙක්ට වගේ කොටලා. නාන්තරය ඔබේ සාක්ෂි දරන්න. මම එයා එනකම් බලාගෙන හිටියා. හැබැයි මේ මිනිස්සු එයාව ඝාතනය කළා. ඝාතනය විතරක් නෙවෙයි උන් එයාව අතැල්ලා දාලා ගියා. මේ ලේ බිඳුවෙන් බිඳුවට මම ගණන් හිලව් බේරනවා. මේ පොරව හොල්ලපු අත මොකක්ද? ඒ අත මම පන්නැති කරනවා. මිනී මරුවට රැකවරණය දුන්න ගම මොකක්ද? ඒ ගම මම විනාශ කරනවා. අද ඉඳන් මම තවමත් මනුස්ස දුවෙක් නෙමෙයි. මම නාගිනියක්. මම සාරා. පරිකැනීමේ ගින්න. සුරාජ් උඹ ඇත්තමද කියන්නේ? සුබෝධ මිනිමරුමක් කළාද? ප්‍රධානිතුමනි මම ඇස් දෙකෙන් දැක්කේ නැහැ. හැබැයි සුබෝධය හුඟක් බය වෙලා හිටියේ. අනික අද ගමට ආපු කෙල්ලගේ බැල්මත් එච්චර හොඳ නැහැ. මට හිතෙන්නේ ලොකු අනතුරක් එනවා වගේ. ප්‍රධානිතුමනි මට සමා වෙන්න. මම ඕනෑකමින් කළේ නැහැ. මං බය වුණා. ඌ මගේ පැත්තට ඉදි මං හුඟක් බය වුණා. ඔයා දන්නේ නැද්ද අපේ මුතුන් මිත්තෝ මේ කැලේ වැසියන් එක්ක ගිවිසුමක් ඇති කරගෙන ජීවත් වුණේ කියලා? අපි උන්ගේ සීමාවට යන්නේ නැහැ. උන් අපේ ගමට එන්නෙත් නැහැ. ඔයා ඒ නීතිය කැඩුවා. ප්‍රධානිතුමනි දැන් නීතිය රකින්න වෙලාවක් නෙමෙයි. ඒ කෙල්ල ඇත්තම නාගයෙක් නම් අයා අපි හැමෝම මල්ලා දාවි. අපි හැමෝම එකතු වෙලා ප්‍රහාර එල්ල කළමු. එයා තනි වෙලා අපි ගොඩක් ඉන්නවා. කට වහපන් මෝඩයා. උඹ ගින්දර එක්ක යුද්ධ කරන්නද හදන්නේ? උන් සාමාන්‍ය නාගයෝ නෙවෙයි. උන්ගේ ඇඟේ අద్భుත බලයක් තියෙනවා. අපිට උන්ව පරද්දන්න බෑ. රෝහිණි අක්කා කියපු දේ හරි. අපි පරිස්සමෙන් පියවර තියන්න ඕනේ. සුබෝධ ඔයා අද ඉඳන් ගෙයින් එළියට බහින්න එපා. මම ගම වටේට මුරකාරෝ දාන ලැහැත්ති කරන්නම්. මොකක්ද ඒ සද්දේ? ප්‍රධානිතුමනි
මහ විනාශයක් වෙලා තියෙන්නේ. පියල් අයියා එතරම් මැරිලා. අර එයාගේ ඇඟම නිල් පාට වෙලා. පියල් මල්ලි දැන් ගියා විතරනේ මෙතනින් එළියට. අනික අල්ලපු පිට්ටනේ උඩ ලොකු අකුරෙන් ලියලා තියෙනවා එකෙක් නෙමෙයි ඒ වෙනුවට මුළු ගමම කියලා. එයා වැඩේ පටන් අරන්. එයා කාවත් අතාරින්නේ නැහැ. ඔක්කොම මගේ වැරද්ද. පියල් මැරුණේ මම හින්දා. කුසිමි ඔයා ළමයිනුත් අරන් ඔයා මහගෙදර යන්න. මම මෙතනම ඉන්නම්. එයාට ඕනේ මාවනේ. ආව තනියම දාලා මම කොහෙවත් යන්නේ නැහැ. කරන්න තියෙන දේ මම කරන්න ඕනේ. ගෑනුන්ගේ තරහ තේරෙන්නේ ගෑනුන්ටම තමයි. ඔයා මොකක්ද කරන්න හදන්නේ? මම එයා එක කතා කරනවා. පිස්සුද? එයා දැන් ඉන්නේ උන්මාදයෙන්. එයා ඔයාව පණිවිඩින් තියෙන එකක් නැහැ. සුබෝධ, එයා නාගිනියක් විතරක් නෙමෙයි. එයා මිනිඳක්. එයාට එයාගේ සැමියාව නැති වුණා. මට එයාගේ දුක තියෙන තැනට අත තියන්න පුළුවන් වුණොත් සමහර විට එයා සංසුන් වේවි. ඇතුලේ ඉන්නවා කියලා මම දන්නවා. කොච්චර වෙලාවක් හැංගිලා ඉන්නද බයගුල්ලා. උඹේ හුස්ම වැටෙන සද්දේ පවා මට ඇහෙනවා. එයා ඇවිත් කුසුමි අයින් වෙන්න. සුබෝධ, මම එළියට යනවා. එපා කුසුමි යන්න එපා එළියට. සාරා සහෝදරිය, ඉස්සරහට එන්න. සහෝදරිය, මට සහෝදරිය කියලා අමතන්න උඹට කොහෙන්ද ධෛර්යයක් ආවේ? උඹේ සැමියාගේ අතේ තියෙන්නේ මගේ ආදරවන්තයාගේ ලේ. මම දන්නවා මගේ සැමියා පව්කාරයෙක් කියලා. හැබැයි ගමේ ඉතිරි මිනිස්සු නිර්දෝෂී. එයාට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔයා එයාව මැරුවේ ඇයි? මොකද එයා මාව මරන්න සැලසුම් කරමින් හිටියා. මිනිස්සුන්ගේ හිතවල විස තියෙනවා නම් මට ඒක දැනෙනවා. උඹලගේ මුළු ජාතියම විස සහිතයි. නැහැ සහෝදරිය, හැම මිනිස්සෙක්ම එක වගේ නැහැ. මගේ සැමියා බය වෙලා වැරද්දක් කළේ. ඔයා කවදාවත් බය වෙලා නැන්ද? බය? අපි නාග වංශය. අපි බය ජයගෙන ජීවත් වෙන අය. හැබැයි අද මම උඹලට බය පෙන්නන්නම්. අද රෑ ඉවර වෙන්න කලින් මේ ගමේ හැම ගෙදරකින්ම හැඬුම් සද්ද ඇහෙවි. මාව මරන්න, මගේ සැමියාව මරන්න. හැබැයි දෙයියන්ගේ නාමෙන් ගමේ ළමයි අනාථ කරන්න එපා. ඔයාත් ගැහැණියක්නේ. ඔයා දන්නවනේ මාතෘත්වයේ සෙනෙහස. සෙනෙහස පෙන්නන්නමයි මම මනුස්ස රූපයෙන් ආවේ. හැබැයි උඹලා මට මොනවද දුන්නේ? වෛරයයි මරණයයි විතරයි. අයින් යම් පාරෙන්. මම අයින් වෙන්නේ නැහැ. ඔයාට ගමේ මිනිස්සුන්ට අනතුරක් කරන්න ඕන නම් මගේ මිනිහ උඩින් තමයි යන්න වෙන්නේ. උඹට ධෛර්යයක් තියෙනව මනුස්ස දුවේ. හැබැයි ධෛර්යයෙන් විතරක් නාග විෂ බස්සන්න බෑ. ගම්වැසියනි මේ අහන්න. අපේ අතේ දැන් කිසිම ආයුධයක් නැහැ. පොළු කෑලි වලින් මේ අනතුර වළක්වා ගන්නත් බෑ. අපි අපේ වැරද්ද පිළිගන්න ඕනේ. යමු හැමෝම. අපි හැමෝම එකතු වෙලා අර කැලෑ අයිනට යමු. සුබෝධ නයාව මරපු තැනටම ගිහින් අපි සමාව ඉල්ලමු. හැබැයි එයා අපි හැමෝම එකපාර මල්ල දැම්මොත් එයා මරන්නේ නැහැ. එයාගේ ඇස්වල මම ගින්දර දැක්කා. හැබැයි ඒ ගින්දර යට වතුරත් මම දැක්කා. එයාට යුක්තිය ඕනේ. අපි එයාට ගෞරව කරලා සමාව ඉල්ලමු. මම හැමෝටම කලින් ඉස්සරහැම්ම යන්න. මගේ පණ ගන්න ඕනේ නම් ගනීනේ. හැබැයි ඔයාලා බේරෙන්න ඕනේ. යමු හැමෝම ඔළුව බිමට හරවගෙන යමු. කිසිම කතාවක් කරන්න එපා. හිතින් විතරක් සමාව ඉල්ලන්න. වනාන්තරයේ රැජිනියනි, නාගදියණියනි, අපි වැරදිකරුවන්. අපි ඔයාගේ සීමාව උල්ලංඝනය කළා. අපි නොදැනුවත්වම සහ බය නිසා ඔයාගේ සහකාරයව නැති වුණා. අපිට ලැජ්ජ වෙන්න. අපි පසුතැවෙනවා. මෙච්චර මිනිස්සු ආවේ ඇයි? යුද්ධ කරන්නද? යුද්ධ කරන්න නෙමෙයි ආවේ සහෝදරිය. ඔයාගේ සතුරු උදරගත්ත ඒ අවාසනාවන්තයා මමයි. මම සමාව ඉල්ලගන්න ආවේ. මට අඳුරගන්න බැරි වුණා. මම හිතුවේ සතෙක් කියලා. ඉතින් මම උට ගැහුවා. මම දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියනම් මම එහෙම කරන්නේ නැහැ. සත්තු? උඹලගේ ඇස් වලට අපි සත්තු. හැබැයි උඹලමයි කිසිම හේතුවක් නැතුව මරන්නේ. අපි කවදාවත් උඹලගේ ගෙවල් වලට පැනලා කාට හරි ගහලා තියෙනවද?
සාර සහෝදරිය බලන්න මේ සුබෝධ දිහා. එයා පසුගිය දවස් දෙකේම කෑවේ නැහැ, නිදාගත්තේ නැහැ. පසුතැවීම නිසා එයා පණ පිටින් ඉන්න මිනිහෙක් වෙලා. ඔයා එයාව මරලා දැම්මොත් එයාගේ වේදනාව ඉවර වේවි. හැබැයි එයා පණ පිටින් ඉඳන් විඳින මේ වදේ ඊට වඩා ලොකු දඬුවමක් නෙමේද? මෑණියනි සාරා අපිට සමා වෙන්න. අපි පොරොන්දු වෙනවා. අදින් පස්සේ අපි කවදාවත් කැලේ දර කපන්නේ නැහැ කියලා. අපි මෙතන ස්මාරකයක් හදනවා. අපේ ළමයි දැනගනීවි මෙතන එක නාගරාජෙක් Tamanගේ පණ දුන්නා කියලා. මිනිසුන්ගේ කතා සහ ගඟේ වතුර මේ දෙකම විශ්වාස කරන්න අමාරුයි. අද අනුතරේ වැටිලා සමාවිල්ලනවා. හෙට ආපහු අමතක කරනවා. නැහැ සහෝදරිය, මම ගැහණියක් විදිහට පොරොන්දු වෙනවා. මින් පස්සේ මේ ගමේ කවුරු හරි මෙහෙම වැරද්දක් කළොත් ඔයා ආපහු එන්න. එදා ඔයාට කැමති දෙයක් කරන්න. හැබැයි අද මේ පායන උදෑසන එළියෙන් ඔයාගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්න. පලිගත්තොත් ඔයාට ලැබෙන්නේ පය විතරයි. හැබැයි සමාව දුන්නොත් ඔයාට භක්තිය ලැබේවි. මගේ පපුව ඇතුළ හිස් වෙලා ඉවරයි. කිසිම ලේ කැල්ලකින් හෝ මරණයකින් ඒක ආපහු පුරවන්න බැහැ. මට දඬුවම් කරන්න. උඹව මැරුවා කියලා මගේ සැමියා ආපහු එන්නේ නැහැ. අනික මේ ගැහණිය උඹේ බිරිඳ එයා දිහා බලද්දි මට දුක හිතෙනවා. මම කැමති නැහැ තවත් ගැහණියෙක් මම වගේ තනි වෙනව දකින්න. මං උඹලට සමාව දුන්නා. හැබැයි මතක තියාගනි සමාව දීම දුර්වලකමක් නෙමෙයි. සමාව දීම තමයි ලොකුම ශක්තිය. උඹලා කැලෑවේ ගෞරවය රැක්කොත් කැලේ උඹලව රකීවි. හැබැයි පොරොන්දුව කැඩුවොත් අපි ජීවිතයේ දීලා හරි පොරොන්දුව රකින්නවා. සමුගන්නවා. මම යනවා මගේ අඳුරු රාජධානියට. මගේ සැමියාගේ ආත්මයට අද සාමය ලැබේවි. මොකද උගේ මිනි මරුව අද පසුතැවීමේ ගින්නෙන් තැම්බිලා පිරිසිදු වෙලා ඉවරයි. මේ වගේ තව ලස්සන කාටුන් බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්නකෝ.